පැත් හිතනවා පාරයන් හැමෝම හිතනවා නැද්ද Exactly. No, අපිට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා තමයි අපි හැමෝම හිතන්නේ Exactly. එතකොට ඇයට අයිතියක් නැද්ද ඔබට අයිතියක් නැද්ද Exactly, I completely agree. No, like ලංකාවේ anyways ඉස්සර කාලේ ඉඳන් තිබිච්ච ඉතිහාසය ලංකාවේ LGBT ෆැක්ටර්ස් ප්‍රජාව කට්ටිය ඉන්නවා කියන එකේ proof අනන්තවත් තියෙනවා. right? මේක මිනිස්සු කෑ ගහන්නේ මේක මානසික ලෙඩක්, මේක පිටරටින් ආපු දෙයක්, මේක basically අස්වාභාවිකයි. අස්වාභාවිකයි කියන එකේ හොඳම counter argument එක තමයි කැලේ අලි. right? පිරිමි අලි දෙන්නෙක් basically මේ link එක හැසිරෙන පින්තූර තියෙනවා. so ඒකෙන් මොකද්ද පැහැදිලි කරන්නේ? ඒගොල්ලෝ අපේ TikTok බලලා නෙමෙයි ඒගොල්ලෝ එහෙම උනේ. basically ඒගොල්ලෝගේ ස්වභාවය, right? sea horses ලා ඉන්නවා. ඒගොල්ලන් සංක්‍රාන්තිය හරහා යනවා ස්වභාවිකවම. බෙහෙත් බොන්න නැතුව hormones බොන්න නැතුව. ඒගොල්ලන් basically කාගෙවත් ඉගෙන ගත්ත දෙයක්වත් වීඩියෝ එකෙන් බලලවත් social media වලින් මේව කරගෙන දාලා කවුරුත් ඔළුවට දාපු දෙයක්වත් නෙමෙයි. ඒගොල්ලන් කැලේනේ සත්තු. ඒකෙම තියෙනවා මේක ස්වභාවිකයි කියලා. මානසික ලෙඩක් නෙමෙයි කියන එක නම් 1900 මම හිතන්නේ 60 ගණන් වල මේ නිර්දේශ කරලා තියෙන මේක මානසික ලෙඩ නෙමෙයි කියලා. සංක්‍රාන්ත ලින්ක් කට්ටිය සමලින්ක් කට්ටිය. and පිටරටින් ආපු දෙයක් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ indigenous identity එකක් තියෙනවා නචිස්ත කියලා. ඒගොල්ලන් basically අපි පොඩි කාලේ අපි දැකලා තියෙනවා. පෙරහැරවල නටන මිනිස්සු ඉන්නේ. පෙරහැරවල like ස්ථිතික ගෑනුවා. ඒ කියන්නේ ගෑනුවා ඉපදිද්දී ගෑනු කියලා මේ හඳුනා මේ අඳුනලා දීපු කට්ටිය හැමම ජීවත් වෙන කට්ටිය. ඒගොල්ලන්ට period හැදෙන්න නිසා ඒගොල්ලන්ව ගන්න එපා කියලා තියෙනවා. ඔය මේ නාටකම් ශාන්ති කර්ම වලට කිරි කියලා. ඒ වෙනුවට ගන්න කියලා තියෙන ගෑනු ගැති ලක්ෂණ තියෙන පිරිමි. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් තියෙනවා. මේ සිංහ හොඳට හොයලා බලුවාම ඉස්සර කාලේ රෝමන් කාලෙත් තිබ්බ එක. රෝමන් කාලෙත් ඔය මේ කමෙන්ට් ෂේක්ස්පියර් සෙක්ෂන් එකේ මේ වීඩියෝ බලද්දිත් ඔබට සංවාද කරන්න කතා කරන්න ඇය මේ කතා කරන දේවල් ගැන විමසන්න ඔබට අයිතියක් තියෙනවා Exactly. හැබැයි අපහාසය තහනම් so basically දැන් රෝමන් කාලේ ෂේක්ස්පියර් කාලේ ගත්තොත් ඒවයිත් like ඒ විදිය performances වලට ගෑනුව ගන්න එපා කියලා තියෙනවා. සිස් ගෑනුව අය මොකද ඒගොල්ලන්ගේ කිලි ඒගොල්ලන්ව ගන්න හොඳ නැහැ. ගෑනුවට වෙනම තැනක් තියෙනවා. ඒගොල්ලන් රස්සාව ගන්න බෑ, සල්ලි ගන්න බෑ කියලා. ඒ වගේ තමයි ගොඩක් රටවල් වල ඉස්සර සංස්කෘතියෙන් බැලුවොත් ඒ විදිය කටට opportunities හම්බෙලා නැහැ ගෑනුවයට. ඒ වෙනකොට opportunities හම්බෙලා තියෙන්නේ trans community එක කටින්. මොකද මේ performances වල ඒ rituals වල ඒ විදිය තැන්වල ගෑනු චෛත්‍ය ඉඳලා තියෙනවනේ. ඔයා හිතනවා ලංකාවේ ආර්ථිකයට ලොකු ධෛර්යයක් වෙන්න පුළුවන් කියලා ලොකු ශක්තියක් වෙන්න පුළුවන් ලංකාවේ ආර්ථිකයට දැන් මම ඔබේ ප්‍රජාවට yes දැන් මම down මම හිතනවා වෙන්න පුළුවන් කියලා වෙන්න පුළුවන්. දැන් මම down south වල වැඩ කරන්න යනවා season එකට. එහෙම තමයි මම සල්ලි හම්බ කරන එක විදිය සමාජ සේවයෙන් ගෙවන්නේ නැහැ කොහොමද. basically මම down south වල වැඩ කරන්න ගියාම හරියට tourist line LGBT factors විශාල කට්ටිය. ඒගොල්ලන් ආවම ඒගොල්ලන් හැංගිලා ඉන්නවා. foreigners ඒගොල්ලන් ආවම ඒගොල්ලන් හැංගිලා ඉන්නවා. ඒගොල්ලන් මාව දැක්කම මොන වගේ කට්ටිය දෙන්නේ like ඒ කියන්නේ lesbians එනවා, gay couples එනවා, හරියට gay couples එනවා, trans community එක කට්ටිය එනවා. ඒගොල්ලන් ආවම ඒගොල්ලන් කවුද කියන එක ප්‍රකාශ කරන්නේ නැහැ. කට්ටිය එක විදිහේ එක කට්ටිය එක නිදහස හොයාගෙන ඉන්නේ ලංකාවට නිදහස හොයාගෙන ඉන්නේ but ඒගොල්ලන් බයයි. මොකද එද්දි rating apps වලින් කියනවා ආනේ ලංකාව කියන්නේ safe තැනක් නෙමෙයි කියලා. මොකද හරියට information එක නැහැ මිනිස්සුන්ට. right and basically අපි ඒකට information එක දීලා ලංකාවේ LGBT ප්‍රධාන වශයෙන් දැන් foreigners ලා පාවිච්චි කරන apps ಜಾති තියෙනවා. ඒ apps ಜಾති ගත්තොත් Tinder app එක බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. Tammy, Grindr එතකොට Grindr වගේ app එකක් මම හිතන්නේ ඒක සමලිංගික මොකක් හරි සමලින්කවත් නෙමෙයි. ඒ කියන්නේ ශිෂ්ණයක් තියෙන ශිෂ්ණ වල කැමති ඕන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක අපේ රටේ මේ වෙලාවෙත් පාවිච්චි වෙනවද නැද්ද? පාවිච්චි කරනවා. ලංකාවේ හරියට ඉන්නවා Grindr එකේ කට්ටිය. ඒ කියන්නේ app එක foreigners ලත් ඒක බහුතරයක් පාවිච්චි finance පාවිච්චි කරනවා. ඒක dating app එකක්. ඒ කියන්නේ ආදරේ හොයාගන්න like ඒකද number 1 research වලින් කියන්නේ ඒක number 1 කියලා. Exactly. This is the thing. Like Grindr ගොඩක් පාවිච්චි කරන ගේ කට්ටිය, right? trans කට්ටිය නෙමෙයි අඩුයි. but basically you කිව්වේ සමලින් කට්ටිය කියලා ඇත්ත. ඒක තියෙන සමලින් පිරිමින්ට. but ඒක basically ශිෂ්ණ තියෙන ශිෂ්ණ වල කැමති ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකේ ගොඩක් තියෙන්නේ sexual පැත්ත බරයි. but sexual පැත්ත වගේම ඒකේ ආදරේ හොයාගන්න, relationship හොයාගන්න, dating කරන්න අර මේ safe තැන. right? මොකද බාහිර අපිට ගිහිල්ලා like වෙන couples වගේ කතා කරලා events වලට ගිහිල්ලා කතා මම දන්න foreigners ඉන්නවා ගොඩක් foreigners ලා එයාලා තායිලන්තෙට ගිය ගමන් දාගන්නවා app එක. මම ඒක වගේ මට හරියටම දැනගන්න නැහැ.